11 ශ්‍රේණියේ ඉගෙන ගන්න දුවදරුවන්ට 11 ශ්‍රේණිය ඉතිහාසය පෙළ පොතේ 7 වෙනි පාඩමේ වැදගත්ම කරුණු මොනවාද? ඒ කියන්නේ වාර විභාගෙට ප්‍රශ්න හැදෙන තැන්, ඒවට උත්තර මොනවාද? ඒ වගේම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වන කරුණු ටික විතරක්ම තෝරලා බේරලා දෙන වැදගත්ම වීඩියෝ එකතුවේ 7 වෙනි වීඩියෝව තමයි මේ ඉදිරිපත් කරන්නේ. මේ අපි උපුටා දක්වන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද 11 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොත. දැන් අපි බලමු මේ පාඩමේ වැදගත්ම කරුණු මොනවාද කියලා. ලෝකේ කැපී පෙනෙන විප්ලව කියන පාඩම අනිවාර්යයෙන්ම ඉතිහාසයේ විෂය ඉගෙන ගන්න ඔබට ඉතාම වැදගත් වෙනවා. දැන් මේ හැඳින්වීම කොටසේ තියෙන වැදගත්ම කරුණු ටික මතක් කරගත්තොත් මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනි මේ පාඩමේ ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න විප්ලවය කියන වචනේ සාමාන්‍ය අදහස. විප්ලවය කියන පදේ සාමාන්‍ය අදහස තමයි කිසියම් ක්ෂේත්‍රයක කෙටි කාලයකදී ඇතිවෙන ප්‍රබල වෙනස් වීමක්. කෙටි කාලයකදී ඇතිවෙන ප්‍රබල වෙනස් වීමක් හැඳින්වීමට විප්ලවය කියන පදය යොදනවා. ඉතින් කාර්මික ක්ෂේත්‍රයේ මෙන්න මේ විදිහට සිදුවිච්ච කෙටි කාලීනව සිදුවිච්ච ප්‍රබල වෙනස් වීම කාර්මික විප්ලවය කියනවා. ඒ වගේම යුරෝපයේ පුනරුද සමයේ ආගමික ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීම ආගමික විප්ලවයේ විදිහට හඳුන්වනවා. දේශපාලන ක්ෂේත්‍රයේත් මෙන්න මේ වගේ විප්ලව ගණනාවක් ඇති වුණා. ඇමරිකන් නිදහස් සටන එහෙම නැත්නම් ඇමරිකන් විප්ලවය, ඒ වගේම ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය. මෙන්න මේ විප්ලව පිළිබඳව තමයි මේ පාඩමේ කතා කරන්නේ. ඉතාම වැදගත් කරුණු ගණනාවක් මේ පාඩමේ අපිට හමු වෙනවා. ඊළඟට ඇමරිකන් නිදහස් සටන ගැන කතා කරනකොට ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ ඇමරිකන් නිදහස් සටන විදියට හැඳින්වුනේ කුමක්ද කියන එක. ඇමරිකන් ජනපදවාසීන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය සටන තමයි ඇමරිකන් නිදහස් සටන කියලා කියන්නේ. ඔයාලට මතකද ඉන්දියාව කියලා ක්‍රිස්ටෝපර් කොලොම්බස් කැරීබියන් මුහුදේ බහමාස් දිවයින් වලට ගොඩ බැසීමෙන් පසු ඔහු හිතුවේ ඉන්දියාවට තමා පැමිණියා කියලා. එසේ වුණත් මුලින්ම මේ ප්‍රදේශ ඉන්දියාව නෙවෙයි, එහෙම නැත්නම් ආසියාවේ නැගෙනහිර ප්‍රදේශ නෙවෙයි කියලා මුලින්ම හඳුනාගත්තේ කවුද? මේ ප්‍රදේශ වෙනම භූමි භාගයක් විදිහට පළමු වරට ප්‍රකාශ කළේ ගවේෂකයෙක් වුණ ඇමරිගෝ වෙස්පුචි විසින්. මෙන්න මේ සොයා ගැනීමට ගරු කිරීමක් විදිහට තමයි ජර්මන් ජාතික භූගෝල විද්‍යාඥයෙක් එම ප්‍රදේශ හැඳින්වීමට ඇමරිකාව කියන නම යෙදුවේ. ඉතින් මෙතනින් පහලට අපිට තව වැදගත් කරුණු කිහිපයක් එනවා. ඇමරිකාවේ ජනපද පිහිට වූ යුරෝපීය රටවල් තමයි පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය කියන්නේ. දැන් මෙතනදී නැවත ප්‍රශ්නයක් හදන්න වැදගත් කරුණක් මතුවෙනවා. ඒ තමයි ඇයි යුරෝපීයයන් ඇමරිකාවේ ජනපද පිහිටුවීමට පෙළඹුණේ? මොනවාද හේතු වුනේ මේ යුරෝපියන්ට ඇමරිකාවේ ජනපද පිහිටවන්න? මෙන්න ඒ සඳහා බලපෑ හේතු ටික. එකක් තමයි යුරෝපා රටවල පැවතුන රෝමානු කතෝලික හා රෙපරමාදු ආගමික ගැටුම් නිසා. මේ ගැටුම් නිසා ආගමික නිදහස පතාගෙන අලුත් ප්‍රදේශ වෙත යුරෝපීය ජනයා ඇදී යාම එක හේතුවක්. අනිත් කාරණය තමයි ජන ජීවිතය සෞභාග්‍යමත් කර ගැනීමට අලුත් ප්‍රදේශවල ඉඩකඩම් අත්පත් කර ගැනීමට යුරෝපියන් යොමු වෙලා හිටියා. ඒකත් එක හේතුවක් තමයි යුරෝපියන් මේ ඇමරිකාවේ ජනපද පිහිටවන්න. අනිත් කාරණය තමයි කීර්තිය ධනය වර්ධනය කර ගැනීමේ අරමුණින් යුරෝපා රටවලට පාලකයන් නව ප්‍රදේශ සොයා ජනාවාස පිහිටුවා ගැනීමට ලබා දුන්න ධෛර්යය හා ඒ සඳහා ඇතිවිච්ච උනන්දුවත් හේතු වුණා මේ ඇමරිකාවේ ජනපද පිහිටුවීම සඳහා. ඊළඟ වැදගත් කාරණය තමයි මෙන්න මෙතන වැදගත්ම කාරණය අපිට හමු වෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය නමින් හැඳින්වෙන රාජ්‍ය බිහි වුණේ බ්‍රිතාන්‍යයන් විසින් උතුරු ඇමරිකන් ප්‍රදේශවල පිහිටවන ලද ජනපද ඇසුරෙන්. බ්‍රිතාන්‍යයන් මොන වගේ ජනපදද එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකාවේ පිහිටවන ලද ජනපද මොනවාද? ඊට ඉක්මනින් මතක් කරගන්න මොකටත් වැදගත් වෙයිනේ. වර්ජිනියා ඊළඟට නිව්යෝර්ක් තව කිහිපයක් බලමු අපි මේරිලන්ඩ් ඊළඟට රෝඩ් දිවයින ඩෙලවෙයර් ඊළඟට උතුරු කැරොලිනා දකුණු කැරොලිනා ජෝර්ජියා මෙන්න මේ වගේ ප්‍රදේශ මේ වගේ ජනපද ටිකක් අපි මතක තියාගමු. ඊළඟට තව වැදගත්ම කරුණක් ඔයාලට මෙන්න මෙතනදී හමු වෙනවා ක්‍රිස්තු වර්ෂ 1756 1763 කියන කාලය තුල ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර යුද්ධයක් පැවතුණා. මේ යුද්ධය හඳුන්වන නම තමයි හත් අවුරුදු යුද්ධය. ඉතින් මේ යුද්ධයෙන් ප්‍රංශය පරාජයට පත් වුණා. මේ කාරණයක් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඊළඟට මේ නිදහස් සටනට බලපෑ හේතු මොනවද කියලා කතා කරනකොට එක කාරණයක් තමයි ඇමරිකන් ජනපද සම්බන්ධව බ්‍රිතාන්‍ය ආර්ථික ප්‍රතිපත්තිය ඒ වගේම ඔවුන්ගේ වෙළඳ කටයුතු මව් රටට වාසි වෙන ආකාරයෙන් තමයි පවත්වාගෙන ගියේ. ඒකට හේතු උදාහරණ විදිහට ඔයාලට කීපයක් නම් කරන්න සිද්ධ වෙයි. ඒ අනුව අපි බලමු මෙන්න මෙහෙම. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදන කරන ද්‍රව්‍ය ඇමරිකන් ජනපද තුල නිපදවන්න තහනම් වුණා. ඒ වගේම තමයි මේ ඇමරිකන් ජනපද වල නිපදවන දුම්කොළ සීනි මී ඉටි කපු තිරිඟු තඹ වගේ ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට පමණක්ම යැවිය යුතුයි. ඉතින් මේ වගේ කටයුතු නිසා මේ ජනපද වාසීන්ට බොහෝ පාඩු සිදු වුණා. මෙන්න මේ කාරණය පදනම් කරගෙන ඔන්න නිදහස් සටන ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ජනපද වාසීනුයි මව් ආණ්ඩුවයි අතර ගැටුම් ඇති වුණා මේ බ්‍රිතාන්‍ය මව් ආණ්ඩුවත් එක්ක. මේ විදිහට බ්‍රිතාන්‍යයන් හැසිරීමට හේතු වුණේ ඇත්තටම බ්‍රිතාන්‍යයන්ට විශාල වියදමක් දරන්න සිද්ධ වෙලා තිබ්බා 7 අවුරුදු යුද්ධය සඳහා. ඉතින් ලොකු ණය බරක් මොවුන් පිට පැටලලා තිබ්බා. අන්න ඒ ණය හා පොලිය ගෙවීම සඳහා ඇමරිකන් ජනපද වාසීනුත් කොටසක් ගෙවන්න ඕනි කියන ආකල්පය බ්‍රිතාන්‍යයන්ගේ සිත්වල තිබ්බා. මේ නිසා තමයි බ්‍රිතාන්‍යයන් මේ විදිහට කටයුතු කරේ. ඉතින් මේ අරමුණ ඒ කියන්නේ වැඩි ආදායමක් උපයා ගන්න අවශ්‍ය නිසා ඒ වගේම අර හොර වෙළඳාම එහෙමත් තිබ්බනේ මේ ජනපදවල මේවත් නතර කරලා මෙන්න මේ වගේ 53ක් පැනවුවා කවුද බ්‍රිතාන්‍ය අගමැති ජෝර්ජ් ග්‍රැන්විල් විසින්. මෙන්න මේ 53 ඔයාලට වැදගත් වෙනවා. මේ 53 පැනෙව්වේ 1764 1765 කියන වර්ෂ අතර කාල තුල සීනි පනත මුදල් නෝට්ටු පනත මුද්දර පනත මේ පනත් ටික මතක තියාගමු. දැන් ඔය හැම කාරණයක්ම සාරාංශ කරලා ගන්නකොට ඇමරිකන් විප්ලවයට තුඩු දුන් හේතු ප්‍රශ්නගත වෙන්න පුළුවන් විභාගයේදී ඇමරිකන් විප්ලවයට තුඩු දුන් හේතු වලින් එකක් තමයි මේ ඇමරිකන් ජනපද වාසීන් දිගු කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යයන්ගේ මැදිහත් වීමෙන් තොරව ඒ කියන්නේ අඩු මැදිහත් වීමක් තමයි තිබ්බේ බ්‍රිතාන්‍යයන්ගේ ඔවුන් නිදහසේ කාලය ගත කරන්න හුරු වෙලා හිටියා. ඒක එක හේතුවක්. ඊළඟට අනිත් කාරණේ තමයි බ්‍රිතාන්‍ය අනුගමනය කරපු ඔවුන්ගේ රටට ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට වාසිදායක වෙන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ඒකත් එක හේතුවක් ඇමරිකන් විප්ලවයට. අනිත් කාරණේ තමයි මේ ඇමරිකන් ජනපද වාසීන්ගේ සිතුම් පැතුම් ආකල්ප උන්ගේ අදහස් තේරුම් ගන්න මේ බ්‍රිතාන්‍ය පාලකයෝ හරියට උත්සාහ කරේ නැහැ. හරියට තේරුම් ගන්න ඔවුන්ට අවබෝධ කරගන්න බැරි වුණා. අනිත් කාරණේ බදු වර්ග 1763න් පස්සේ පනවන ලද අලුත් පනත් ඒ වගේම අලුත් බදු වර්ගත් මේ ඇමරිකන් විප්ලවයට හේතු වුණා. අනිත් කාරණේ මේ ජනපද වාසීන්ගේ සාධාරණ ඉල්ලීම් මුල් කරගෙන ගෙන ගිය සටන් තියෙනවානේ මේ සටන් මර්ධනය කරන්න බ්‍රිතාන්‍යයන් දැඩි ලෙස උත්සාහ කළා. හරියට ශ්‍රී ලංකාවේදී වගේ. ඊළඟට නිදහස පිළිබඳ ජනපද වැසියන් තුළ ලොකු උනන්දුවක් තිබ්බා. මේ කරුණු ඇමරිකන් විප්ලවයට තුඩු දුන් හේතු විදිහට හඳුනාගෙන තියෙනවා.
ඒ වගේම ඇමරිකන් නිදහස් සටනේ සටන් පාඨයත් ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ සටන් පාඨය ගොඩ නැගුණේ අ, ඇමරිකන් ජනපද වෙනුවෙන් බදු පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලයක් නැහැ කියලා ජනපද වැසියන් අතර මතයක් ඇති වෙලා තිබ්බා. මේ මතය ඇමරිකන් ජනපද පුරාම ප්‍රචාරය වෙලා තිබ්බා. ඒ මගින් තමයි නියෝජනයක් නැත්නම් බදුත් නැත කියන සටන් පාඨය බිහි වුණේ. මේ සටන් පාඨය තමයි ඇමරිකන් නිදහස් සටනේ සටන් පාඨය වුණේ. ඊළඟට ප්‍රශ්න ගත වෙන තැනක් තමයි මෙන්න මේ බොස්ටන් තේසාදය නමින් ප්‍රචලිත සිදුවීම. මේ සිදුවීම කොහොමද සිදු වුණේ? මොකද්ද මේ සිදුවීම? 1773 වර්ෂයේ දෙසැම්බර් මාසයේ බොස්ටන් වරායේ නවතා තිබුණ තේ නැවකට වෙස්වලාගෙන ඇතුළු වුණ බොස්ටන් වැසියන් පිරිසක් ඒ නෞකාවේ තිබුණ තේ පෙට්ටි 342ක් මුහුදට විසි කරලා දැම්මා. ඉතින් මේ සිදුවීම බොස්ටන් තේසාදය විදිහට ප්‍රචලිත වුණා. ඇමරිකන් විප්ලවයේ ආරම්භය විදිහටත් මේ බොස්ටන් තේසාදය හඳුන්වනවා කියන එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හැබැයි මීට ප්‍රතිචාර විදිහට මේ තේවල වන්දිය මේ බොස්ටන් වැසියන් ගෙවනකම් බොස්ටන් වරාය වසා දැමීමට බ්‍රිතාන්‍යයක් කටයුතු කරා. මේ විදිහට අර ලංකාවේදී වගේ විවිධ අවස්ථාවල දැඩි මර්ධන ප්‍රතිපත්තියක් බ්‍රිතාන්‍යයන් අනුගමනය කළා. මෙහිදී දැඩි මර්ධන ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා ඒකෙන් කෝපයටපත් වුණ ජනපද වාසීන් පිලඩෙල්ෆියා නගරයට රැස් වෙලා සම්මේලනයක් පවත්වනවා 1774 වර්ෂයේ. මේ සම්මේලනය තමයි ඇමරිකානු විප්ලවය පිළිබඳ ඉතිහාසයේ ප්‍රථම මහද්වීපික සම්මේලනය වෙන්නේ. මේ සම්මේලනය පවත්වන්නේ පිලඩෙල්ෆියා කියන නගරයට රැස් වෙලා. මේ සම්මේලනයේදී ප්‍රකාශ වුණ පරිදි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇමරිකන් ජනපද වෙනුවෙන් නීති පනවන්න බදු අය කරන්න කිසිදු අයිතියක් බලයක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ අනුව කටයුතු කරන්න ගියාම පස්සේ මොකද වුනේ? මේ ඇමරිකන් ජනපද හා බ්‍රිතාන්‍ය රජය අතර ගැටුම් උග්‍ර අතට පත් වුණා. කෙසේ වෙතත් මහද්වීපික හමුදාවක් විදිහට මේ පිලඩෙල්ෆියා නගරයට රැස් වුණ ජනපද වාසීන් නියෝජිතයන් සංවිධානය වුණා. සංවිධානය වෙලා අනදෙන නිලධාරී විදිහට මේ හමුදාවේ අනදෙන නිලධාරී විදිහට ජෝර්ජ් වොෂින්ටන් පත් කරගත්තා. මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය හමුදාවට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමක් විදිහට ජනපද වල ඒකාබද්ධ නියෝජිත සභාව 1776 වර්ෂයේ ජූලි 4 වෙනිදා ඇමරිකන් නිදහස් ප්‍රකාශනය නිකුත් කරනවා. මේ ලියවිල්ලේ මොනවාද සඳහන් වෙලා තිබ්බේ? ඇමරිකන් නිදහස් ප්‍රකාශනයේ සඳහන් වෙලා තිබ්බේ උපතින්ම මිනිසා සතු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් රැසක් පවතින බවත් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසා ආණ්ඩු පිහිටුවන බවත් මෙන්න මේ නිදහස් ප්‍රකාශනයේ සඳහන් වුණා. කෙසේ හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා මේ ඇමරිකන් ජනපද අතර සටන උග්‍ර වෙනවා. හැබැයි ටික කාලයක් ගත වෙනකොට සැතපුම් දහස් ගණන් දුර නුහුරු නුපුරුදු ප්‍රදේශයක සටන් කරන්න මේ බ්‍රිතාන්‍ය හමුදාවන්ට දැඩි දුෂ්කර කාර්යයක් වෙනවා. මේ වෙලාවේ ඒ දුෂ්කරතාව තවත් වැඩි වෙනවා. ප්‍රංශයත් මේ ඇමරිකන් ජනපදවලට උදව් කරනවා. පස්සේ ස්පාඤ්ඤ ඕලන්ද වගේ පිරිසුත් මේ බ්‍රිතාන්‍ය විරෝධී පිළට එකතු වෙනවා. මේක දැඩි හානියක් වෙනවා. මේ බ්‍රිතාන්‍යයට අවාසිදායක දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා සාම සාකච්ඡාවලට යොමු වෙනවා. ඒ අනුව 1783 දී පැරිස් සාම ගිවිසුමෙන් ඇමරිකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් විදිහට බ්‍රිතාන්‍ය විසින් පිළිගන්නවා. පැරිස් සාම ගිවිසුම 1783 දී. ඊළඟට වැදගත්ම කාරණය තමයි මෙතන 1789 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපද වාසීන් නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නවා. ඒ ව්‍යවස්ථාවට අනුව ජෝර්ජ් වොෂින්ටන් තමයි එහි ප්‍රථම මුල්ම ජනාධිපතිවරයා විදිහට නම් කෙරෙන්නේ. ඊළඟට ඉතාම වැදගත් කරුණු ටිකක් මෙතන හමු වෙනවා. නිදහස් සටනේ
ප්‍රතිඵල ගැන කතා කරනකොට වැදගත්ම කාරණය තමයි මේ බ්‍රිතාන්‍ය රජය යටතේ වෙන්ව පාලනය වුණ ජනපද 13ක් කොහොමද එක්සත්ව කටයුතු කරේ? ඒ කියන්නේ විවිධ අදහස් තියෙන පිරිස්නේ කොහොමද එකමුතු වුණේ? එකමුතු කරගත්තේ. ඉතින් ඒක ලොකු පුදුම සිදුවීමක්, වැදගත් සිදුවීමක්. කොහොම හරි මේ ජනපද 13ක් එක්සත්ව එකතු වෙලා තමයි මේ සටන දිනාගත්තේ, මේ නිදහස දිනාගත්තේ. ඒක ලෝක ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවක්. ඊළඟට මේ ඇමරිකන් විප්ලවය නිසා ඇති වුණ වැදගත් කරුණු. එහෙම නැත්නම් ප්‍රතිඵල මොනවාද? එකක් තමයි ඇමරිකන් එක්සත් ජනපදය නැමැති ස්වාධීන රාජ්‍ය බිහිවීම. අනිත් කාරණය මේ සමස්ත මානව සංහතියටම නිදහසේ අගය කියා දුන්න සුවිශේෂී ඉතාම වැදගත් අවස්ථාවක් තමයි මේ ඇමරිකන් නිදහස් සටන. අනිත් කාරණේ මූලික මිනිස් අයිතිවාසිකම්. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලෝකය පුරාම උනන්දුවක් ඇති වුණා මේ සටන ජය ගැනීමත් එක්ක. ඊළඟ වැදගත් කාරණේ ප්‍රථම ලෝකයේම මුල්ම ලිඛිත සංධීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බිහි වෙන්නේ මේ ඇමරිකන් විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට. ඒක ඉතාම වැදගත්. ඒකත් අපේ මතකයට එකතු කරගමු. ඊළඟට බලමු ප්‍රංශ විප්ලවය යටතේ වැදගත් වන කරුණු. ප්‍රංශ රාජාණ්ඩුවට එරෙහිව 1789 789 ඉලක්කම් ලීසි මතක තියාගන්න. 1789 අවුරුද්දේ ප්‍රංශ රාජාණ්ඩුවට විරුද්ධව ඒ රටේම ජනතාව මේ රාජාණ්ඩුව බිඳ දමලා අලුත් පාලනයක් පිහිටවා ගන්න කටයුතු කිරීම තමයි ප්‍රංශ විප්ලවය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් තියෙනවා. වැදගත් ප්‍රතිඵලය තමයි මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ප්‍රංශය තුල ප්‍රබල අවධානයක් යොමු වුණා වගේම ඒක ලෝකයේ අනිත් රටවල් වලටත් බලපෑවා. ඉතින් මේ ප්‍රංශයේ රජ කළ 16 වන ලුවී රජුරුව තමයි ඒ කාලේ රටේ ප්‍රංශයේ පරිහානියට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා කියලා මතයක් තියෙනවා. ඉතින් මේ දූෂිත පාලනයට එරෙහිව සාමාන්‍ය ජනතාව කටයුතු කරා. මෙතනදී පදනම් කරගත්ත මේ ප්‍රංශ විප්ලවය සඳහා පදනම් කරගත්ත සංකල්පය මොකක්ද? නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය. මෙන්න මේ කියන සංකල්පය පදනම් කරගෙන තමයි මේ දූෂිත පාලනයට එරෙහිව සාමාන්‍ය ජනතාව නැගී සිටින්නේ. ඇයි මේ වගේ තත්ත්වයක් ප්‍රංශයේ ඇති උනේ? මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙන්න බලපෑ හේතු මොනවාද? ඔන්න අපිට මුලින්ම හමු වෙනවා ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු මොනවාද කියලා. ප්‍රධාන වශයෙන්ම අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි මේ විප්ලවයට කලින් ප්‍රංශයේ පැවතුනේ රාජාණ්ඩු පාලන ක්‍රමයක්. ඉතින් විප්ලවය කාලේ වෙනකොට ප්‍රංශය පාලනය කරේ කවුද? බුර්බෝන් කියන රාජවංශය. මේකත් ඉතාම වැදගත් මේ විභාගයේදී ප්‍රශ්නයක් විදියට අහන්න පුළුවන්. ඉතින් මේ බුර්බෝන් රාජවංශයේ කැපී පෙනෙන පාලකයන් දෙදෙනෙක් නම් කරන්න. එක්කෙනෙක් තමයි 14 වන ලුවී රජු. ඒ වගේම 16 වන ලුවී රජු තමයි අනෙක් පාලකයා වෙන්නේ. ඉතින් මේ රජවරු හිතුවේ මේවා මම එක දිගට කියනව නෙවෙයි, මේ කරුණු ටික අතහරින්න බෑ. අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ බුර්බෝන් රාජවංශයේ රජවරු හිතාගෙන හිටියේ මේ රජකම කියන්නේ එහෙම නැත්නම් මේ පදවිය දේව වරමින් ලැබිච්ච එකක් විදිහට. අන්න ඒක හොඳට මතක තියාගන්න. අනිත් කාරණේ තමයි අපි දන්නවා රටක පාලනය ව්‍යවස්ථාදායක විධායක අධිකරණ විදිහට බෙදිලා පවතිනවානේ. ඒවා එක් අවස්ථාවකදී එකට සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ බුර්බෝන් රාජවංශය පාලනය කරන කාලේ ප්‍රංශේ රජු වටා තමයි ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන මේ සියලුම බලතල ගත වෙලා තිබ්බේ. ඉතින් අසීමිත බලයකින් යුක්ත 14 වෙනි ලුවී රජු ප්‍රකාශ කරා රාජ්‍ය නම් මමයි, මා අපේක්ෂා කරන ඕනෑම දෙයක් නීත්‍යානුකූලයි කියලා ප්‍රකාශ කරා. මේ ප්‍රකාශය හොඳට මතක තියාගන්න විභාගෙට ආයි 14 වන ලුවී රජුරුව තමයි මෙන්න මේ ප්‍රකාශයන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ අසීමිත බලයක්
රජුවට කේන්ද්‍රගත වෙලා තිබ්බා කියන කාරණේ. ඉතින් මේ හරහා මොකද සිද්ධ වුනේ? කිසිම නඩු විභාගයක් නැතුව ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගන්න මේ වගේම ජීවිතාන්තය දක්වා හිරගත කරලා තියන්න රජුරන්ට බලය තිබ්බා. ඉතින් මෙන්න මේ අසීමිත බලය යොදා ගැනීමත් එක්ක තමයි ප්‍රංශ ජනතාව හරිම ලොකු කලකිරීමකටපත් උනේ. මෙන්න මේකත් එක්ක තමයි මහ ජනතාව ප්‍රකෝප වෙන්නේ. ඉතින් මේ බලය යොදාගත්තේ ඒ රජවරු ඒ කාලේ පෞද්ගලික දේශපාලන වශයෙන් Tamanට හතුරු මැඩ පවත්වන්න වෙනම සිරගයක් පවත්වාගෙන ගියා බන්ධනාගාරයක් බැස්ටීල් බන්ධනාගාරය. එතකොට මෙන්න මේ බැස්ටීල් බන්ධනාගාරයට තමයි මුලින්ම මේ ප්‍රංශ විප්ලවයේදී ප්‍රහාර එල්ල වුණේ. ඇයි මේ ප්‍රංශ රාජාණ්ඩු ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වුණ දූෂිත පාලනයේ සංකේතයක් බඳු බන්ධනාගාරය තමයි බැස්ටීල් බන්ධනාගාරය. ඒ නිසා තමයි ප්‍රංශ විප්ලවයේ මුල්ම ප්‍රහාරය එල්ල වෙන්නේ කිනම් ස්ථානයටද එහෙම නැත්නම් තෝරන්න දුන්නොත් මතක තියාගමු මේ බැස්ටීල් බන්ධනාගාරයට කියන කාරණේ. ඉතින් මේ රජතුමා ගත කරපු අධික සුඛෝපභෝගී ජීවිතය හොඳට තේරුම් ගන්න පුළුවන් අක්කර ගණනාවක් පුරාම විහිදිලා තිබ්බ විශාල වර්සෙල්ස් කියන මාලිගේ දැක්කම අපි බලමු මේ මාලිගේ වටා ජලාශ ජල උද්‍යාන මල් උද්‍යාන අලංකාරයට යෙදූ විවිධ නිර්මාණ ගණනාවක් මේ හිතා ගන්න බෑ මාලිගාවේ ලස්සන බලන්නකෝ. එතකොට කොහොම ජීවිතයක් ගත කරන්න ඇද්ද මේ මාලිගේ උද්‍යානය. ඉතින් හිතා ගන්න බෑ මේ බලන්න දේවස්ථානයක් වගේ මාලිගේ ඇතුළ. ඉතින් කොයි වගේ මේ බලන්න අනිත් පැත්තෙන් මාලිගේ නිදන කාමරේ කොහොමද? ඉතින් දැඩි අධික සුඛෝභෝගී ජීවිතයක් රජතුමා ප්‍රංශයේ මේ කාලේ රාජාණ්ඩු සමයේ ගත කරලා තියෙනවා. මේ කරුණු මත තමයි ජනතාව දැඩිසේ කලකිරුණේ. දැන් ඔන්න මේ මොකද්ද මේ ඇත්තටම රජතුමා ජනතාවගේ අදහස් දැනගෙන හිටියේ නෑ මේ වෙනකොට. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි මේ සුකෝපභෝගී මාලිගයක Tamanටම වෙන් කරගත්ත පරිසරයක හිටපු රජතුමායි පොදු ජනතාව අතර සමීපතාව අතිශයින්ම දුරස්. ඒකට හේතු උනේ මාලිගේ පැත්ත පළාතකට සාමාන්‍ය ජනතාවට එන්න නම් අවසර තිබ්බේ නෑ. කාටද එන්න අවසර තිබ්බේ? මේකත් විභාගයට අහන්න පුළුවන්. මේ ප්‍රංශ රජවරුන්ගේ සුඛෝපභෝගී මාලිගයට ඇතුල් වෙන්න අවසර තිබ්බේ පූජකවරුන්ට සහ රදලයන්ට විතරයි. ඉතින් මේ රටේ තොරතුරු ඔක්කොම දැනගත්තේ රදලයන් මගින් තමයි රජුරෝ. හැබැයි රදලයන් මොකද කරේ? ජනතාව ගැන රජුරවන්ට බොරු කිව්වා වැරදි චිත්‍රයක් රජ්ජුරුවන්ට දුන්නා. මේකේ ප්‍රතිඵලයක් විදිහට රජ්ජුරුව ජනතාව ගැන හරියට තේරුම් ගන්න අසමත් වුණා. මේ තියෙන්නේ මාලිගේ versus මාලිගේ ඉදිරිපස ගේට්ටුව විතරක් කොයිතරම් ලස්සනද කොයිතරම් ලොකු වියදමක් දරන්න ඇතිද මේ ගේට්ටුව සඳහා. මේ විදිහට රජතුමායි සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධය අතිශයින් දුරස් වීම නිසා ජනතාවගේ කලකිරීම ඒ වගේම මේ කලකිරීම විප්ලවයක් දක්වා වර්ධනය වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුණා. ඊළඟට මේ පින්තූරේ දැක්වෙන්නේත් මාරි ඇන්ටොයිනට් බිසව ඉතාම අහංකාර කාන්තාවක්ලු. ඉතින් ඇය රජතුමාගේ අධික බලය ඒ වගේම රජතුමාගේ දුර්වලකම් වලින් ප්‍රයෝජන අරගෙන පාලනයටත් ඇඟිලි ගැසීම් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි මේ ඉන්ටෙන්ඩාන්ට් කියන නිලධාරී පිරිස. ප්‍රාදේශීය එහෙම නැත්නම් ප්‍රාදේශීය කොටස් ප්‍රාදේශීය පාලනයන් සිදු කරේ මේ ප්‍රංශයේ මේ කාලේ රදලීන් විසින්. එතකොට රදලීන් විසින් මේ ගෙන ගිය පාලනය අතිශයින්ම දුර්වල කාර්යක්ෂම පාලනයක් වුණා. අන්න ඒ නිසා රජය විසින් ප්‍රාදේශීය පාලනය සඳහා මේ ඉන්ටෙන්ඩාන්ට් කියන නිලධාරී පිරිසපත් කරා. ඒ වුණාට ඒකෙන් මොකද සිදුවන ප්‍රතිඵලය තමයි මේ රදලවරුනුයි මේ නව ඉන්ටෙන්ඩාන්ට් නිලධාරීනු අතර ගැටුම් ඇති වුණා. මෙතනිනුත් පාලන ඒකාබද්ධතාව විදී ගිහිල්ලා මහ ජනතාව තවත් පීඩාවටපත් වුණා. ඉතින් ජනතාවගේ දුක් ගැනවිලි රජතුමාට කියන්න පාලනයේ තියෙන දුර්වලතා ගැන කියන්න මහ ජනතාවට අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒ වගේම ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත මණ්ඩලයක් ප්‍රංශයේ තිබ්බා. ඒ මණ්ඩලය තමයි ස්ටේට්ස් ජෙනරල් සභාව. මේ මණ්ඩලය රැස් වෙලා තිබෙත්
අවුරුදු රැස් වෙලා තිබ්බේ නැහැ. අවුරුදු 175ක් වගේ කාලයක්. ඒකෙනුත් පැහැදිලි වෙන්නේ මේ දූෂිත පාලන තත්ත්වය, ඒ වගේම අකාර්යක්ෂම පාලනය. මෙන්න මේ කරුණුත් ප්‍රංශ විප්ලවයට හේතු වුණා. ඊළඟට ප්‍රංශ විප්ලවයට බලපෑ සමාජ තත්ත්වයක් අපි මෙතනදී කතා කරන්න ඕනේ. ඒකත් ඉතාම වැදගත් වෙනවා. සමාජ තත්ත්වය මොන වගේ සමාජ තත්ත්වයක්ද තිබ්බේ මේ වෙනකොට? මේ විප්ලවයේ ආසන්න කාලයේ ප්‍රංශේ රජපෞල හැරුණම පූජකයෝ, රදලයෝ සහ සාමාන්‍ය ජනතාව මෙන්න මේ විදිහට සමාජ ස්තර තුනක් තිබුණා. ප්‍රංශ විප්ලවාසන්න කාලේ එහෙම නැත්නම් විප්ලවාසන්න සමයේ ප්‍රංශයේ පැවතුන සමාජ ස්තර තුන නම් කරන්න. පූජකයින්, රදලීන්, සාමාන්‍ය ජනතාව. ඊළඟට මේ සමාජ ස්තර තුනෙන් වරප්‍රසාද ලත් සුඛෝභෝගී ජීවිතයක් ගත කරපු සීමිත පිරිස කවුද? පූජකවරු හා රදලයෝ. ඊළඟට සාමාන්‍ය ජනතාව අතර ඔන්න සාමාන්‍ය ජනතාව නැවත කොටස් තුනකට බෙදුණා. ප්‍රංශ විප්ලවාසන්න සමයේ සාමාන්‍ය ජනතාව කොටස් තුනකින් යුක්ත වුණා. ඒ මොනවාද? ඒ කොටස් තුන මධ්‍යම පන්තිය, ගොවි ජනතාව, කම්කරු ජනතාව. ওই ටික මතක තියාගන්න ඕනේ. ඉතින් සුළුතරය වුණාට මේ රදලයන් සහ පූජකවරුන් ඕන් තමයි සමාජයේ බලවත් පිරිසුනේ. බහුතරය වුණේ සාමාන්‍ය ජනතාව. මධ්‍යම පන්තිය කියන්නේ කවුද? වෙළඳාමට හා වෙනත් ව්‍යාපාරික කටයුතු වලින් ධනවත් වෙච්ච අය. හැබැයි මේ මධ්‍යම පන්තිකයෝ කලකිරුණේ ඇයි? එයාලා කලකිරුණේ මෙයාලා තමයි මේ රටේ හිටපු උගත් පිරිස. ඒ වගේම ධනවත්ම පිරිස. ඒ වුණාට ධනවත් උගත් පිරිසක් වුණාට ඔවුන්ට දේශපාලනික වශයෙන් වැදගත් කමක් ලැබුණේ නැහැ. ඒව ලැබුණේ රදලීන්ට සහ මේ කවුද පූජකයින්ට. එතකොට රදලීන්ට සහ පූජකවරුන්ට විශේෂ වරප්‍රසාද මේ සමාජයේ හිමි වෙලා තිබ්බා. උගත්කමට නෙවෙයි, සැලකුවේ හැකියාවට නෙවෙයි. එතකොට මොනවාද මේ රදලින් භුක්ති විඳි වරප්‍රසාද? ඇමරිකාවේ මේ ප්‍රංශයේ විප්ලවාසන්න සමයේ රටේ ඕනෑම ස්ථානයක දඩයම් කිරීමට පූජක රදලයින්ට අවස්ථාව තිබ්බා. ඒ වගේම තමයි අනිත් කාරණේ තමයි රදලයින් සතු ඇඹරු ධාන්‍ය ඇඹරුම් හල්, වයින් පෙරන යන්ත්‍ර, පෝරණු වගේ දේවල් වලින් ගොවියෝ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ඕනි. හැබැයි ඒ සඳහා අධික ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒකෙන් රදලයින්ට විශාල ආදායමක් ලැබුණා. අනිත් කාරණේ තමයි ගොවියන්ගේ ඉඩම් වලින් බදු අය කරන්න ඕනම අවස්ථාවක අයිතිය තිබ්බ කාටද? රදලයින්ට. අනිත් කාරණේ තමයි බදු ගෙවීමෙන් නිදහස්. රජයට බදු ගෙවන්න ඕනි නෑ රදලීන්. ඉතින් හරිම ගැටලුවක් වුණා. මේක ඊටාම දැඩිසේ වේදනාව දැනුනේ මෙහි ප්‍රංශ සමාජයේ ජීවත් වුණ මධ්‍යම පන්තියට. ඇයි? ධනෙන් උගත්කමින් ඉදිරියෙන් සිටි පිරිස උනේ මධ්‍යම පන්තිය. ඒ වුණත් සමාජයේ සමාජ මට්ටම අනුව වැදගත් තැනක් ඔවුන්ට ලැබුණේ නැහැ. උගත්කමින් ඉහළ මට්ටමින් හිටියට රජයේ නිලතල ඔවුන්ට හිමි වුණේ නැහැ. ඒවා රදලින්ට විතරක් සීමා වෙලා තිබ්බා. ඉතින් මෙන්න මේ කාලේ යම් සුවිශේෂී මතයක් අදහසක් ඇති වුණා ප්‍රංශයේ. කෙනෙක්ගේ තත්වය මනින්න ඕනි. උපතින් නෙවෙයි හැකියාව මතය. මෙන්න මේ අදහස තමයි ප්‍රංශ විප්ලව සමයේ සමානාත්මතාව යනුවෙන් අදහස් කළේ. එතකොට මතක තියාගන්න ප්‍රංශ විප්ලව සමයේ සමානාත්මතාව යන්නෙන් අදහස් කළේ කුමක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ ඔයා ලැහැත්ති කරගෙන ඉන්න ඕනේ. ඒක හයි ඉරි ගහන්න දෙයි. ඉරි ගහන්න දෙන්න. තෝරන්න දෙයි. එහෙම නැත්නම් ලියන්න දෙයි. එතකොට මතක තියාගන්න කෙනෙකුගේ තත්වය මැනිය යුත්තේ උපත අනුව නොව හැකියාව අනුව කියන අදහස තමයි ප්‍රංශ විප්ලව සමයේ සමානාත්මතාව විදිහට අදහස් උනේ කියන කාරණේ අනිවාර්යයි මතක තියාගන්න එක. කෙසේ හෝ මේ ප්‍රංශයේ වරප්‍රසාද අහිමි ජනතාව අතරිනුත් මහත් පීඩාවට පත් වූ පිරිස කවුරුන්ද? ගොවි ජනතාව තමයි ප්‍රංශයේ ජනගහනයෙන් 92%ක් වුණේ. ඔවුන් තමයි මේ ප්‍රංශයේ වරප්‍රසාද නැති සාමාන්‍ය ජනතාව අතරිනුත් මහත්සේ පීඩාවට පත් වුණේ. ඔවුන් කොහොමද පීඩාවට පත් වුණේ? බදු බරහා ජීවත් වීම කියන ගැටලු වලින් දැඩිසේ පීඩාවට පත් වෙලා හිටියා. ඊළඟට ඔය අපි ප්‍රංශයේ සමාජ හේතු ප්‍රංශ විප්ලවයට බලපෑ සමාජික සමාජ තත්ත්වයේ හේතු තමයි අපි කතා කරන්නේ. දැන් අපි ආර්ථික හේතු බලමු. ප්‍රංශ විප්ලවයට බලපෑ ආර්ථික හේතු ගැන කතා කරනකොට මේ ප්‍රංශ විප්ලවයේ සමය වෙනකොට ප්‍රංශ භාණ්ඩාගාරයේ සම්පූර්ණයෙන්ම වගේ බංකොලොත් වෙලා තිබ්බා. ප්‍රංශ විප්ලවාසන්න සමය වන විට භාණ්ඩාගාරයේ සම්පූර්ණයෙන්ම පාහේ බංකොලොත් වීමට හේතු තුනක් දක්වන්න වගේ ප්‍රශ්නයක් අහුවොත් උත්තරේ අපි හොයමු. රජතුමාගේ සහ රජපෞලේ සුඛෝපභෝගී ජීවිතය සඳහා වැය වූ අධික වියදම් එක හේතුවක්.
අනිත් එක තමයි අනවශ්‍ය යුද වියදම්. මතකනේ අපි අර කලින් කතා කරා බ්‍රිතාන්‍යයයි ප්‍රංශයයි අතර 7 අවුරුදු යුද්ධයක් තිබුණා. ඉතින් ප්‍රංශයයි බ්‍රිතාන්‍යයයි අතර ඇතිවුණ මේ 7 අවුරුදු යුද්ධයට සහභාගී වෙලා පරාජයටපත් වුණා. ඒ වගේම ඇමරිකන් නිදහස් සටනට සහයෝගය දීම නිසා අනිත් පැත්තේ ප්‍රංශයට ආර්ථික වශයෙන් පාඩු සිදු වෙලා තිබ්බා. මේකත් ප්‍රංශ විප්ලවාසන්න සමයේ ප්‍රංශ භාණ්ඩාගාරයේ බංකොලොත් වීමට තවත් හේතුවක්. ඊළඟට අසාධාරණ බදු ක්‍රමයකුත් තිබ්බ මේ කාලේ. මේකත් ආර්ථික හේතුවක් ප්‍රංශ විප්ලවයට බලපාන ලද. මෙතනදී ප්‍රශ්න කෙරෙන්න පුළුවන් කරුණු ගණනාවක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා මේ කාරණේ දැනගෙන යන් අපි බදුබර ප්‍රංශයේ පැවති අධික බදුබර ප්‍රංශ විප්ලවයට බලපෑ තවත් හේතුවක්. කොහොමද අපි ඒක ඔප්පු කරන්නේ? ඒකට ඒ කාරණේ ඔප්පු කරන්න ප්‍රධාන සාක්ෂිය තමයි ප්‍රංශයේ සාමාන්‍ය වැසියෝ තමන්ගේ ආදායමෙන් කොච්චර බදු ගෙවන්න ඕනේද? 160ක් තමන්ට ලැබෙන ආදායමයි භාගයකටත් වැඩියෙන් බදු විදිහට ගෙවන්න ඕනේ. ඉතින් මේ වගේ බදු වර්ග ගණනාවක් තිබ්බා. ඊළඟට ප්‍රශ්නයක් විදිහට මෙන්න මෙහෙම ඇහිවාට ප්‍රංශ විප්ලවාසන්න සමයේ මහ ජනතාව පීඩාවට පත් කළ බදු වර්ග 3ක් නම් කරන්න කියලා ඇහුවොත් ඒකට උත්තරේ තමයි ඔයා දන්නවා මේ වෙලාවේ ඔයාත් උත්තර දෙන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ මතකෙ චෙක් කරගන්න පුළුවන්. ටේල්, ගැබෙල්, කැපිටේෂන් කියන්නේ මෙන්න මේ ප්‍රංශ ජනතාව පීඩාවට පත් කළ බදු වර්ග 3. මේ අතරින් සාමාන්‍ය ජනතාවගේ නිවාස හා ඉඩම් වලින් අය කළ බද්ද තමයි ටේල් බද්ද විදිහට හැඳින්වෙන්නේ. ඉතින් මේ බද්දත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. ඒ වගේම තමයි සමහර නගර, ඒ කියන්නේ ලියෝන්, පැරිස් වගේ නගර මේ බද්දෙන් මේ ටේල් බද්දෙන් නිදහස් කරලා තිබ්බා. ඊළඟට ගැබෙල් බද්ද. ගැබෙල් කියන්නේ ලුණු වලින් අය කරපු බද්දක්. ඉතින් ලුණු ගත්තොත් බද්ද ගෙවන්න ඕනේ. ලුණු ගන්න නැතුව ඉන්නත් බෑ. ඇයි සෑම වැඩිහිටි අයෙක්ම අවුරුද්දකට ලුණු රාත්තල් 7ක් මිලදී ගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා මේ ගැබෙල් බද්දත් ඊටාම බරපතල බද්දක් වුණා. ඊළඟට කැපිටේෂන් බද්ද. මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? සෑම දෙනෙකුගෙන්ම ප්‍රංශ විප්ලව සමයේ අය කරපු බද්ද තමයි කැපිටේෂන් බද්ද කියන්නේ. මේ බද්දත් සාමාන්‍ය ජනතාව පිටම තමයි පැවරිලා තිබ්බේ. ඊළඟට මෙතනින් පහළට යනකොට මේ බලන්න. ඊළඟ වැදගත් කාරණයක් තියෙනවා. දකුණු ප්‍රංශයේ සිට පැරිසියට වයින් පටවාගෙන ගිය ජල යාත්‍රාවකට ස්ථාන 40කදී බදු ගෙවීමට සිදු වූ බව සඳහන් වෙනවා. එතකොට අපිට වටහා ගන්න පුළුවන් මොන වගේ බදු ප්‍රතිපත්තියක්ද මේ කාලේ තිබ්බේ කියලා. හැබැයි මධ්‍යම පන්තිය මේ කාලේ බලාපොරොත්තු වුණේ මොන වගේ ආර්ථික ක්‍රමයක්ද? නිර්බාධවාදී ආර්ථික ක්‍රමයක්. ඒ කියන්නේ නිර්බාධවාදී කියන්නේ රජයේ මැදිහත් වීම අඩු. දැන් මේ කාලේ ප්‍රංශයේ තියෙන්නේ රජයේ මැදිහත් වීම ඉතාම අධිකයි. රජයේ මැදිහත් වීම පමණයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කවුද මේ මධ්‍යම පන්තියේ බලාපොරොත්තු වුණේ නිර්බාධවාදී ආර්ථික ක්‍රමයක්. ඉතින් ඒක ලැබුණේ නැහැ. මධ්‍යම පන්තිය විප්ලවයට නායකත්වය දෙන්න ප්‍රධාන හේතුව උනේ මෙන්න මේ ක්‍රියාශීලී බවෙන් යුක්ත නොවුන ආර්ථික සුරක්ෂිතතාවය නැති මෙන්න මේ පාලන ක්‍රමය. ඊළඟට මේ දාර්ශනිකයොත් ප්‍රංශ විප්ලවයට උදව් වුණා. කොහොමද ඒ? ප්‍රංශ විප්ලවයට බලපෑ දාර්ශනිකයන් තිදෙනෙකු නම් කරන්න වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මොන්ටෙස්කියු, වෝල්ටෙයා, රූසෝ වගේ දාර්ශනිකයෝ. මේ දාර්ශනිකයන්ගේ අදහස් විප්ලවය දිරිමත් කරන්න හේතු වුණා. කොහොමද ඒක සිද්ධ වුණේ? මොන්ටෙස්කියු කියන්නේ නීතියේ සාරය කියන කෘතිය ලියලා ඒ හරහා ඒකාධිපති පාලනයට විරුද්ධව අදහස් ඉදිරිපත් කළ දාර්ශනිකයෙක්. එතකොට මෙතුමාගේ අදහස තමයි බලය විවස්ථාදායක විධායක අධිකරණ කියන අංශ තුනට බෙදිය යුතු බවත් ඒ මගින් ඒකාධිපති පාලනය වැළැක්වෙන බවක් තමයි මේ මොන්ටෙස්කියු තුමාගේ අදහස උනේ. ඊළඟට වෝල්ටෙයා කියන්නේ ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව අදහස් දැක්වූ දාර්ශනිකයෙක්. ඊළඟට රූසෝ කියන්නේ සමාජ සම්මුතිය පිළිබඳව මේ දාර්ශනිකයෝ වාලට ඉදිරියට වෙනත් විෂයන් ඉගෙනීමේදී
ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් දේශපාලන විද්‍යාව, ඒ වගේම නීතිය වෙනත් විෂයන් ඉගෙන ගන්නකොට ඉතාම ප්‍රයෝජනවත්. රූසෝ කියන දාර්ශනිකයා තමයි සමාජ සම්මුතිය කියන ග්‍රන්ථය ඉදිරිපත් කරේ. මෙතුමා ජනතා ස්වාධිපත්‍ය කියන සංකල්පය ඉදිරිපත් කළා. ඉතින් මේ විදිහට රජු මහජනතාවගේ සුභසිද්ධිය සඳහා කටයුතු කරන්නේ නැති විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒ පාලකයන් පළවා හැරීමේ අයිතිය ජනතාව සතුයි කියලා මේ රූසෝ නැමැති දාර්ශනිකයා මේ සමාජ සම්මුතිය කියන සුවිශේෂී සංකල්පය යොදාගෙන අදහස ඉදිරිපත් කරා. ඒ වගේම මෙතුමා ජනතා පරමාධිපත්‍ය, සමානාත්මතාව වගේ ඉතාම වැදගත් සංකල්ප ගණනාවක් ඉදිරිපත් කරා. මේ ප්‍රංශ විප්ලවයට තවත් පිරිසකගෙන් ශක්තියක් ලැබෙනවා. ඒ තමයි ඔයාලට මතක ඇති අර ඇමරිකන් නිදහස් සටනට සහයෝගය දෙන්න ප්‍රංශ සොල්දාදුව පිරිසක් ගිහිල්ලා හිටියා. ඉතින් යන්නේ පිරිස නිදහස පිළිබඳ සංකල්පය හඳුනාගත්තා මේ සටන තුල ක්‍රියාත්මක වෙන කාලය තුල. ඉතින් ඔවුන් ප්‍රංශයට පැමිණලා ප්‍රංශයේදී ඒ නිදහස බලාපොරොත්තු වුණා. අන්න ඒ නිසා තමයි මේ පිරිසත් ප්‍රංශ විප්ලවයට එකතු වෙනවා. දැන් කොහොමද විප්ලවය සිද්ධ වුනේ? ප්‍රංශ විප්ලවය ගැන කතා කරනකොට 1789 වර්ෂය වෙනකොට රාජාණ්ඩුවට එරෙහිව විරෝධතාවක් ගොඩ නැගෙමින් තිබූ ප්‍රංශේ විප්ලවයට ආසන්නම ප්‍රධානම වගේම ආසන්නම හේතු වුණේ ආණ්ඩුවේ මුදල් අර්බුදය නිසා ඇති වෙලා තිබ්බ තත්ත්වය. කොහොම හරි මේ කාලේ වෙනකොට ස්ටේට්ස් ජෙනරල් සභාව නැමැති මන්ත්‍රණ සභාව කැඳවීමට තීරණය කළා. අවුරුදු 175ක් විතර කැඳවලා තිබෙන්නේ නෑනේ. ඒ නිසා මේ සභාව පැවැත්වීමේදී ගැටලු පැන නැගුණා. කොහොමද? රදල පන්තිය, පූජක පන්තිය, සාමාන්‍ය ජනතාව තමයි නියෝජනය කරේ මේ සභාව. හැබැයි රදල පන්තියයි පූජක පන්තියයි ඉහළ සභාවක් විදිහට උත්තර මණ්ඩලයක් විදිහට වෙනම රැස් වෙන්න ඕනි කියලා රදලියෝ ප්‍රකාශ කරා. ඉතින් රජතුමත් මේ රදලයන්ගේ අරමුණ කෙසේ වෙතත් අරමුණ නොදැන ඔවුන්ගේ ඉල්ලීමට කැමති වුණා. ඉල්ලීමට කැමති වෙලා තුන්වන පන්තිය වන සාමාන්‍ය ජනතාව වෙනමම නියෝජිතයන් විදිහට වෙනමම පිරිසක් විදිහට සංවිධානය වුණා. ඉතින් ඔවුන්ට පිළිගැනීමක් රජතුමාගෙන් තිබ්බේ නැහැ. කොහොම හරි රදලයන්ගේ ඉල්ලීම මත රැස්විච්ච මේ රදලීන් සහ පූජකයන්ගේ ඉල්ලීම මත ශාලාව වසා දැම්මා. මේ තුන්වන සාමාන්‍ය ජනතාව නියෝජනය කළ තුන්වන පන්තියට සහභාගී වෙන්න දුන්නේ නැහැ. ශාලාව වසා දැම්මා. ඉතින් මේකත් ඉතාම හානිකර වුණා. කොහොම හරි මේ තුන්වන පන්තිය ජාතික මණ්ඩලයේ විදිහට සාමාන්‍ය ජනතාව සමග ජාතික මණ්ඩලයේ විදිහට නමකින් හඳුන්වාගෙන මේ පිරිස ගෘහස්ත ටෙනිස් පිටියකට එකතු වුණා. එකතු වෙලා ප්‍රංශයට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදලා මිසක් විසිරී යන්නේ නැහැ කියලා දිවුරුමක් දුන්නා. මෙන්න මේ දිවුරුම හඳුනන නමක් තියෙනවා. ටෙනිස් පිටියේ දිවුරුම. ටෙනිස් පිටියේ දිවුරුම යනු කුමක්ද කියලා අහයි. එතකොට ඔන්න ඔය කතාව මතක තියාගන්න ඉතාම වැදගත් වෙනවා. කොහොම හරි අපි අර කලින් කිව්වා වගේ ප්‍රංශ රාජාණ්ඩුවේ අසාධාරණකම් වලට ගැළපෙන සංකේතයක් විදිහට දක්නට ලැබුණු බැස්ටීල් කියන බන්ධනාගාරයට පහර දුන්නා මේ සාමාන්‍ය ජනතාව ප්‍රමුඛ මේ කණ්ඩායම. ඒකත් එක්කම එහි සිටි සිරකරුවන් නිදහස් කරගත්තා. මේක තමයි ප්‍රංශ විප්ලවයේ ආරම්භයේ විදිහට සැලකෙන්නේ. දැන් මේ පැරිසියේ ඇති වුණ කැරලිකාර තත්ත්වය රට පුරාම පැතිරී ගියා. 16 වන ලුවි රජු මේ වෙනකොට පාලනය කරේ. තත්ත්වය පාලනය කරගන්න බැරි වුණා එතුමාට. රජුගේ බලය බිඳ වැටෙනවා. ප්‍රාදේශීය පාලනයත් විප්ලවවාදීන්ට අයිති වෙනවා. මධ්‍යම පාලනයත් අයිති වෙනවා. එතකොට විප්ලවවාදීන් මොකද කරේ? ආරක්ෂක හමුදාවක් පිහිටුවාගෙන රට පුරා විප්ලවවාදී කමිටු පිහිටුවා. මේ ආරක්ෂක හමුදාව, මේ ජාතික ආරක්ෂක හමුදාව නායකත්වයේ දුන්නේ කවුද? ලෆායෙට් නැමැති නායකයා. මේ විප්ලවවාදීන්ට නායකත්වයේ දුන්නා. ඒ නායකත්වය යටතේ තමයි ජාතික ආරක්ෂක හමුදාව පිහිටුවා ගත්තේ. කෙසේ වෙතත් අවසානයේදී විප්ලවවාදීන්ගේ පාලනය යටතේ 16 වන ලුවි රජුටයි ඒ වගේම මේ මාරි ඇන්ටොයිනට් බිසවටයි එරෙහිව නඩු විභාගයක් පැවැත්වුවා. අවසානයේදී දෙදෙනාම මේ නඩු විභාගය හරහා මරණ දඬුවම ලබා දුන්නා.
ඊළඟට අපි මෙතනින් එහාට අන්තිම ටික කතා කරන්නේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල මොනවාද? ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල විදිහට ගත්තම ප්‍රංශයට පමණක් නෙමෙයි. ලෝක දේශපාලන ක්ෂේත්‍රයටම විශාල අත්දැකීම් ආදර්ශ සමූහයක් ලබා දුන්නා. ඒ ප්‍රතිඵල ගැන කතා කරනකොට එක වැදගත් කාරණයක් තමයි මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ලෝකය පුරාම උනන්දුවක් ඇති වුණා. ඒ වගේම අනිත් කාරණය තමයි ප්‍රංශ විප්ලවවාදීන් එකතු වෙලා 1971 අවුරුද්දේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් එළි දැක්වුවා. මෙන්න මෙතනදී තමයි මේ මිනිස් අයිතිවාසිකම් කියන්නේ ස්වභාවයෙන්ම මිනිසාට හිමි විය යුතු අයිතියක් විනා පාලකයන් ලබා දෙන දන් දෙන දෙයක් නෙවෙයි කියන අදහස. පාලකයන් විසින් ලබා දෙන දෙයක් නෙවෙයි, ස්වභාවයෙන්ම ලැබෙන දෙයක් තමයි මේ මූලික මිනිස් අයිතිවාසිකම් කියන්නේ කියන කාරණය අර්ථ දැක්ුණා මෙන්න මේ ප්‍රකාශනය තුල. ඒ වගේම මේ ප්‍රකාශනයේ සඳහන් වෙච්ච වැදගත් කරුණු ටිකක් ඔයාලට රචනා ප්‍රශ්නවලදී මිතාම වැදගත් වෙයි. සෑම රටවැසියෙකුටම නීති සම්පාදනය කිරීමේ කාර්යයට සම්බන්ධ වීමට අයිතියක් තිබේ කියලා පිළිගත්තා. ඒ වගේම සෑම පුරවැසියෙකුටම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට කැමැති ආගමක් ඇදහිීමට අයිතිය තිබිය යුතුයි කියන කාරණේ පිළිගත්තා. ඊළඟට අපි දන්නවා ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන සටන් පාට උනේ මොනවද? මෙන්න මේ කරුණු තුන. එකක් තමයි නිදහස, අනිත් එක සමානාත්මතාව, ඊළඟට සහෝදරත්වය. මෙන්න මේ කියන සටන් පාට මිනිස් අයිතිවාසිකම් ප්‍රකට කරන ප්‍රකාශනයේ උපුටන තුනක් විදිහට පිළිගන්න තත්වයට පත් වුණා. එතකොට ඔන්න ඔය කාරණු ටිකත් එක්ක ඊළඟට වැදගත් කාරණය තමයි මූලික මිනිස් අයිතිවාසිකම් වලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිමය වශයෙන් නීතිගත කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම මූලික අයිතිවාසිකම් ඒ නිසා නීතිමය පිළිගැනීමක් ලැබුණා. දැන් ප්‍රංශ විප්ලවය නිසා ලෝකයට විතරක් නෙවෙයි ප්‍රංශය තුලත් ලෝකයට ආදර්ශ ගණනාවක් ලැබුණා විතරක් නෙවෙයි ප්‍රංශය තුලත් වෙනස්කම් ගණනාවක් සිදු වුණා. ඒ වෙනස්කම් තුනක් දක්වන්න කියලා කිව්වොත් එක වෙනස්කමක් තමයි ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටෙනවා. අනිත් කාරණේ තමයි ප්‍රංශ ගොවි ජනතාවට සහන ගොඩක් ලැබෙනවා. අනිත් කාරණේ ප්‍රංශේ අස්ථාවන නරක පැත්ත. අස්ථාවර දේශපාලන ක්‍රමයක්. ඒ කියන්නේ විවිධ දේශපාලන දරන මත විවිධ දේශපාලන මත දරන අය තමයි දැන් ප්‍රංශ විප්ලවයට මේ කාලේ නායකත්වය දුන්නේ. ඉතින් දැන් මෙතනින් එහාට ඒ විවිධ මත දරන පිරිසක් හිටිය නිසා විටින් විට මේ විප්ලවයෙන් පස්සේ ආණ්ඩු මාරු වෙන්න පටන් ගත්තා. ඉතින් ඕක ලොකු ගැටලුවක් වුණා. මේ ගැටලුකාරී අස්ථාවර දේශපාලන තත්ත්වයෙන් ප්‍රයෝජන ගත්තා එක්තරා හමුදා නිලධාරී. 1799 අවුරුද්දේදී හමුදා නිලධාරියෙක් වුණ නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ බලය අල්ලා ගන්නවා. එතෙන් සිට අලුත්ම දේශපාලන තත්ත්වයක් ප්‍රංශයේ බිහි වෙනවා. ඔන්න ඔහොමයි ප්‍රංශ විප්ලවය පිළිබඳව කතාන්දරය අපි අවසන් කරන්නේ. දැන් අපි බලමු රුසියානු විප්ලවය කියන්නේ මොකක්ද? රුසියාව කියන්නේ ඊටම විශාල අධිරාජ්‍යයක්. 20 වෙනි සියවස ආරම්භ වෙනකොට රුසියාව කියන්නේ ලෝකේ ගොඩබිම් ප්‍රමාණයෙන් ගොඩබිම් භූමි ප්‍රමාණයෙන් 6න් එකක් විතර වන ප්‍රමාණයක් හිමි වෙච්ච අධිරාජ්‍යයක්. ඉතින් මේ වගේ විශාල අධිරාජ්‍යයක් පාලනය කරන්න ලේසි නෑ. ඊටාම ක්‍රමවත් පාලනයක් සංවිධානයක් තියෙන්න ඕනේ. හැබැයි මේ කාලේ මේ රුසියානු විප්ලවයට ආසන්න කාලේ රුසියාවේ එවන් පාලනයක් හොඳ පාලනයක් තිබෙන්නේ හමුදාව පොලිසිය රහස් පොලිසිය යොදාගෙන මේ විශාල අධිරාජ්‍යය තුල දැඩි පාලනයක් අරගෙන ගියා. හරි මේ පාලනයේදී රුසියාවේ ක්‍රිස්තියානි පල්ලියනුත් මහත් උදව්වක් ලැබුණා. එතකොට රුසියාවේ පාලකයෝ උනේ මේ තත්ත්වය යටතේ සාර්වරු. මේ සාර්වරු ඒකාධිපතියන් විදිහට තමයි කටයුතු කරේ. මෙන්න මේ නිසා රුසියාව පළමුව ලෝක යුද්ධයට සම්බන්ධ වීම නිසා තව තවත් ජනතාව පීඩාවට පත් වෙනවා අර ඒකාධිපති පාලනයත් යටතේ. මේ නිසා විප්ලවය ඇති වෙන්නේ මෙන්න මේ තේමාව මත. මොකද්ද තේමාව මේ රුසියානු විප්ලවයේ? තේමාව තමයි සාමය ඉඩම් ආහාර. සාමය ඉඩම් ආහාර කියන තේමාව යටතේ තමයි 1917 මාර්තු හා ඔක්තෝබර් කියන මාසවල විප්ලව දෙකක් ඇති වෙන්නේ. මේ රුසියානු විප්ලවයට
හේතු මොනාද කියලා විභාගෙට අහයි රුසියානු විප්ලවයට හේතු. ප්‍රධාන කාරණේ තමයි මෙතනදී මතුවන මේ සාමාන්‍ය ජනතාව අතිශයින් පීඩාවට පත්වීම. දූෂිත ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයක් රුසියාවේ පැවතුණා. ප්‍රංශයේ වගේම. ඒතර රුසියාවේ රජ කලේ සාර් නමින් හැඳින්වූ රජවරු. දැන් මතක තියාගන්න මම මේ එක දිගට කියන්නේ ගියට මේවා තමයි ප්‍රශ්න හැදෙන තැන්. හරි ප්‍රශ්න කියන්නේ නැහැ නේ කියලා හයි. මේව දෙයක් නැහැ. මේවා මේ ටිකෙන් ප්‍රශ්න හැදෙනවා. ඒවා තමයි මම තෝරලා බේරලා කතා කරගෙන යන්නේ. ඊළඟට මේ කාලේ රුසියාවේ තිබුණ ආර්ථික සමාජ රටාව තමයි වැඩවසම් සමාජ ක්‍රමයක් තිබ්බේ. මොනවාද? වැඩවසම් සමාජ ක්‍රමයක්. ඉතින් කෘෂිකාර්මික ආර්ථික රටාවකට නිහුරු පාරම්පරික ඉඩම්වල අයිතිය තිබුණේ කාටද? රදලවරුන්ට. ඔන්න රදලවරුන් රුසියාවෙත් රජ වෙනවා. හරි. රජ වෙනවා කියන්නේ ඉතින් බලවතුන්. මේ ඉඩම් අයිතිය තිබුණ රදලවරුන්ගේ ඉඩම්වල වගා කරේ කවුද? ප්‍රවීණි දාසයන්. ඉතින් ඔවුන් මේ ප්‍රවීණ 16න් කියන්නේ තවුන්ගේ දීපලක්. කාගේද? මේ ධනවත් රදලවරුන්ගේ. ඉතින් රදලවරුන්ගේ ඉඩම් වගා කිරීම වෙනුවෙන් අස්වැන්නෙන් කොටසක් බදු විදිහට කාටද ගෙවන්න ඕනේ? එක පිරිසකට නෙවෙයි. රජයට, පල්ලියට, රදලවරුන්ට ගෙවන්න ඕනේ. ඒ නිසා ගොවියෝ පුදුම විදිහේ පීඩාවකට අසරණ තත්වයකට පත් වෙනවා වෙහෙස මහන්සියට අමතරව. ඒ වගේම මේ කාලේ ජපානයත් සමග තිබුණ යුද්ධය රුසියාව පැරදෙනවා. ඒත් එක්කම මෙන්න මේ 1905 රාජ්‍ය විරෝධී කැරැල්ලට ආසන්නම හේතු වුණේ මෙන්න මේ ජපානයත් එක්ක රුසියාව පැවතුන ජපානයත් සමග පැවතුන මේ සටනින් රුසියාව පරාජයට පත්වීම. ඊළඟට 1905 දී ඇති වුණ මේ රාජ්‍ය විරෝධී සටනට නාවික හමුදාවේ කැරලිකරුවොත් එකතු වුණා. ඉතින් මේ කාරණේ හොඳින් වැටහුණා ජනතාව රජයට එරෙහිව පෙළ ගැසෙනවා මේ කාලේ කියලා සාර් පාලකයෝ වටහාගෙන දේශපාලන ප්‍රශාසන කිහිපයක් කරා. නමුත් ඒවා වලින් කිසිම වැඩක් වුණේ නැහැ. මර්ධනකාරී ප්‍රතිපත්තිය දිගටම පැවතුණා. ඒ නිසා මොකද කරේ? මේ කැරලි මේ කාලේ මෙහෙයුවේ කවුද? ලෙනින්ගේ නායකත්වයෙන් තමයි මේ කැරලි මෙහෙවන්නේ මේ කාලේ. ඉතින් මේ ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්සෙවික් පක්ෂය මේ කාලේ ඩුමාව නම් මන්ත්‍රණ සභාවෙන් ඉවත් වෙලා රහසිගතව කටයුතු කරන්න පටන් ගත්තා. ඉතින් මේ කාලේ වෙනකොට ගෝවියෝ හමුදාවට බඳව ගන්නවා. ඒ වගේම කර්මාන්ත ශාලාවල වැඩි වශයෙන් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් නෙවෙයි ජීවත් වෙන්න අවශ්‍ය දේවල් නෙවෙයි මේ කාලේ නිපදවුවේ අවි ආයුධ. ඉතින් මේ නිසා දැඩිසේ රටේ රුසියාව තුල ආහාර බෙහෙත් පොහොර වගේ අත්‍යවශ්‍යම දේවල් නිෂ්පාදනය වෙන්නේ නැහැ. දැඩි උග්‍ර ආහාර හිඟයක් ඇති වුණා. භාණ්ඩවල මිල දැඩිසේ ඉහළ ගියා. ඉතින් ජනතාව කොහොම පීඩාවකට පත් වෙන්නේ නැද්ද? ජනතාව දැඩි ලෙසම පීඩාවට පත් උනේ පාන් කියා ගන්න බැරි වුණා. ඒ කියන්නේ පාන් මිල ඉහළ ගියා. පාන් මිල ඉහළ ගියා. පාන් කියා ගන්න බැරි වුණාම කියලා ලියන්න එපා. පාන් මිල ඉහළ ගියා රුසියාවේ. ඔන්න ජනතාව දැඩිසේ පීඩාවට පත් වුණ කාරණේ මේ සියල්ල එක අවස්ථාවක පුපුරා යනවා 1917 වර්ෂයේදී. 1917 මාර්තු විප්ලවය රුසියානු විප්ලවයට අදාළව මොකද්ද සිද්ධ වුනේ? රෙදි කම්හලක ඇති වුණ වැඩවර්ජනයකින් මාර්තු විප්ලවය 1917 මාර්තු විප්ලවය ආරම්භ වෙනවා. ඉතින් දින 3ක වැඩවර්ජනයක් පීඩිත කණ්ඩායම් සියල්ල මේකට එකතු වුණා. වීති පුරා මොනවාද ඉල්ලුවේ? පාන් ඉල්ලමින් ජනතාව උද්ඝෝෂණ පවත්වනවා. සාර් පාලනයේ හමුදාවත් මේ උද්ඝෝෂණයට එකතු වුණා. ඉතින් රජයට පාලනය කරගන්න බැරි වුණා මේ උද්ඝෝෂණ තත්ත්වය. 1917 මාර්තු මාසයේ රජුට සිදු වෙනවා සිහසුන අතහරින්න සාර් පාලනය බිඳ වැටෙනවා. ඒත් එක්කම බලය අතට ගන්නවා. කවුද? කෙරෙන්ස්කී කියන නායකයා ප්‍රමුඛ සටන්කාමී බලවේගය. හැබැයි තාවකාලික ආණ්ඩුවක්. ඒකට හේතුව මෙයාලටත් මේ පාලකයන්ටත් රටේ අවශ්‍යතාවලට විසඳුම් දෙන්න බැරි වුණා. ඒකට හේතුව මොකද්ද? රටේ අවශ්‍ය දෑ උනේ මොනවාද? මේ රුසියන් විප්ලව සමයේ මිනිසුන්ගේ මෙන්න මේවා. හොඳට මතක තියාගන්න. ගොවීන්ට ඉඩම්. යුදපටයන්ට සාමය. රටේ සියල්ලන්ටම පොදුයි ආහාර. මෙන්න මේ කියන කරුණු තුන අනිවාර්යෙන් මතක තියාගන්න. ගොවීන්ට ඉඩම්, යුදපටයන්ට සාමය, රටේ සියල්ලන්ටම ආහාර.
ඉතින් මෙන්න මේ කියන අවශ්‍යතා නැති නිසා නැවතත් දිගින් දිගටම සොල්දාදුවන්ද එකතු වෙමින් නැවතත් අර කලින් තිබ්බ තත්වයටම පත් වුණා මේ తాවකාලික පාලනය තුලුත් ජනතාවට සහනයක් නොලැබුණු නිසා. අන්න ඒ නිසා නැවත 1917 ඔක්තෝබර් විප්ලවය ඇති වෙනවා. ඒකයි රුසියානු විප්ලවය මේ වගේ අවස්ථා දෙකක ඇති වෙන්නේ. 1917 ඔක්තෝබර් විප්ලවය ඇති වෙන්නේ කොහොමද? ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්සෙවික්වරු සෝවියට් මණ්ඩල නම් සංවිධාන රට පුරා පිහිටුවමින් ගොවිකම්කරු රජයක් පිහිටුවා ගැනීමේ අරමුණින් මේ වන විට කටයුතු කරමින් සිටියා. රුසියානු විප්ලවය ආරම්භ වන අවදියේ රුසියාවේ ක්‍රියාත්මක වූ දේශපාලන කණ්ඩායම් දෙකක් නම් කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මේ කාලේ මෙන්සෙවික්වරු සහ බොල්සෙවික්වරු කියන දේශපාලන කණ්ඩායම් දෙක තමයි ක්‍රියාත්මක වුණේ. ප්‍රතිසංස්කරණ මගින් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා සුළුතරයක් වුණ මේ මෙන්සෙවික්වරු කියන දේශපාලන කණ්ඩායම් විශ්වාස කළා. ඒ වගේම කොමියුනිස්ට් වාදය පිළිගත් බොල්සෙවික්වරු තමයි බහුතරය වැඩි පිරිසක් වුණේ. මෙයාලා විශ්වාස කළේ ධනවාදී ආර්ථික ක්‍රමය බිඳ දාලා කොමියුනිස්ට් අදහස් මත පන්ති රහිත සමාජයක් බිහි කිරීමෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. කෙසේ වෙතත් ලෙනින් හා ට්‍රොට්ස්කි කියන දෙන්නා නායකත්වය දුන්න මේ සංවිධානයට කම්කරුවෝ ගොවියෝ සොල්දාදුවෝ ඇතුළු පීඩිත ජන කොටස් සියලු දෙනාම පාහේ සහයෝගය දුන්නා. ඉතින් මෙන්න මේ වෙලාවේ අර తాවකාලිකව පිහිටු ආණ්ඩුවට විරුද්ධව මහජන විරෝධය දැක්ක ලෙනින් මේ පින්තූරේ දැක්වෙන්නේ ලෙනින් මේ ඉන්නේ. එතකොට මෙතුමා ප්‍රකාශයක් ප්‍රචාරය කරා මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇත කියලා ප්‍රකාශයක් ප්‍රකට කළා. මේ ප්‍රකාශයත් එක්ක හොඳින් පණ ගැන්වුණ මේ කැරලි කරුවෝ සාමය ඉඩම් ආහාර ඉල්ලලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ඉතින් එතනින් එහාට මෙතන පින්තූරේ මේ අනිත් පින්තූරේ දැක්වෙන්නේ ලියෝන් ට්‍රොට්ස්කි මහතා. මෙතනින් පහළට එනකොට ඉතින් බලවත් සටනකින් තොරව මේ විප්ලවය ජය ගන්න පුළුවන් වුණා. ඒකට හේතුව තමයි සෝවියට් ජනතාවගේ පීඩනය ඉතාම දැඩි වුණා. ඒ වගේම තමයි මේ උද්ඝෝෂණයට විරෝධතාවක් දැක්ුවේ නැහැ මධ්‍යම පන්තියවත් හමුදා බටයන්වත්. ඉතින් ඒ නිසා බලවත් සටනකින් තොරව මේ සටන ජය ගන්නවා. ඒ වගේම වැදගත් කාරණයක් තියෙනවා. ලෝක සම්මත දින දර්ශනයට අනුව රුසියාවේ පැවති රුසියන් විප්ලවයේ ඔක්තෝබර් මාසයේ විප්ලවය ලෝක සම්මත දින දර්ශනය අනුව සිදු වුණ මාසය කුමක්ද? ලෝක සම්මත දින දර්ශනය අනුව නොවැම්බර් මාසයේ තමයි මේ විප්ලවය සිදු වුණේ. ඒ වුණාට රුසියාවේ ওই කාලේ භාවිතා වුණේ පැරණි දින දර්ශනයනේ. ඒ අනුව ඔක්තෝබර් මාසයේ. ඒ නිසා තමයි මේ විප්ලවය ප්‍රසිද්ධ වුණේ 1917 ඔක්තෝබර් විප්ලවය විදිහට. මේ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල අතරින් ප්‍රධානම ප්‍රතිඵලය තමයි කෙරෙන්ස්කීගේ නායකත්වයෙන් යුක්ත රජය පෙරලා දමා ලිනින්ගේ නායකත්වයෙන් යුක්ත බොල්සෙවික්වරුන් රජයක් පිහිටුවීම තමයි ප්‍රධාන ප්‍රතිඵලය වුණේ. ඉතින් මේ ලෙනින්ගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුව පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කරලා ඉඩම් මුලදී ගොවීන්ට කුඩා වෙළඳපොළවල් විදිහට වගා ගන්න දුන්නා. පසුව සමූහ ගොවිපළවල් බවට පත් කරා ගොවීන්ගේ බලාපොරොත්තු ඉටු කළා. ඒ වගේම තමයි සාර් පාලනය සම්පූර්ණයෙන්ම බිඳ දමා ඒ වෙනුවට කම්කරුවන්ගේ ගොවියන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත සෝවියට් සභා පදනමක් මත තෝරාගත් නිලධාරී පිරිසක් තනතුරු වලට පත් කරා. විප්ලවයෙන් පස්සේ රුසියාව හැඳින්වුවේ කවර නමින්ද? සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය විදිහට තමයි රුසියාව හැඳින්වුවේ. ඒ වගේම කොමියුනිස්ට් එහෙම නැත්නම් සමාජවාදී දර්ශනය පිළිගත් සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට රුසියාව පත් වුණා. සමාජවාදී දර්ශනය ගැන කතා කරනකොට කොමියුනිස්ට් දර්ශනය අනුව සමාජය සතු ධන සම්පත් පොදු අයිතිය
පිළිබඳ පොදු අයිතිය පිළිගත්තා. සමාජයට තියෙන සියලුම ධනය පොදුවේ සියලු දෙනාට අයිති කියන කාරණය. ඒ වගේම සෑම රටවැසියෙකුටම තමන්ගේ කුසලතා ඉහළ නංවා ගන්න සමාන අවස්ථා ලබා දෙනවා. නිෂ්පාදන ඵල සියලු දෙනාටම සමානව බෙදී යාම කියන මූලධර්ම පිළිගත්ත දර්ශනයක් තමයි මේ සමාජවාදය කියලා කියන්නේ. මේකත් ඒ කියන්නේ මේ සමාජවාදී දර්ශනයත් රුසියානු විප්ලවයේ තවත් ප්‍රතිඵලයක්. මේ දර්ශනය ලෝකෙ පුරා පැතිරලා ගියා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ ප්‍රධාන බලවේග විදිහට දකින්න ලැබුණේ ප්‍රකට වුණේ සමාජවාදී දර්ශනයයි ධනවාදී දර්ශනයයි. ඉතින් ලෝකේ රුසියාවට හිතවත් බොහෝ රටවල් සමාජවාදී දර්ශනයේ ඇතැම් අංග තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුළත් කරගත්තා. චීනය, නැගෙනහිර ජර්මනිය, කියුබාව ඒ වගේ සමාජවාදී දර්ශනය තමන්ගේ ව්‍යවස්ථාවට ඇතුළත් කරගත් රටවල්. ඒ වගේම ධනවාදී අර්ථක්‍රමය පිළිගත් කඳවුරක් ලෝකයේ අනිත් පසින් බිහි වෙනවා. ඒ සඳහා මූලිකත්වය වුණේ මුල්ුණේ ඇමරිකා එක්සත් ජනපදේ. රුසියාව මුල් කරගත්ත කණ්ඩායම සමාජවාදී කඳවුරක් විදිහට කඳවුරු දෙකක් ලෝකේ මේ රුසියානු විප්ලවයෙන් පස්සේ දැක ගන්න පුළුවන් වුණා. මේ ධනවාදී සමාජවාදී කියන කඳවුරු දෙකටම අයත් නූ රටවලුත් තිබුණා. මේ රටවල් නොබැදි ජාතීන් බවට පත් වුණා. ශ්‍රී ලංකාවත් නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්ති ගරු කරන රටක් කියන කාරණය මතක් කරමින් ඉතාම දුෂ්කර වෑයමක් අවසන් කරා. ඔන්න මේ පාඩමෙත් වැදගත්ම කරුණු ටික ඔයාලට හාර අවුස්සලා හොයලා දුන්නේ මේ වෙලාවේ ලොකු වැස්සකුත් ඇද හැලෙනවා. ඉතින් එහෙනම් මේ පාඩම ඉක්මනටම නතර කරන්න සිද්ධ වෙනවා. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උත්සාහය කැපවීම අර්ථවත් වෙන්නේ එතනට බුද්ධිය ප්‍රඥාව එකතු වුණොත් විතරයි කියන කාරණෙත් මතක් කරමින් අපි මේ වීඩියෝවත් මෙතනින් අවසන් කරමු.